ගෑන්ට මතක ඇති මං ඉස්සර ඉඳන් කියනවා මම කියන්නේ මිනිස්සු අර සබද අපි කඳු නොවෙමු කියන එක නෙවෙයි මම කියන්නේ සබද අපි කඳු වෙමු කියලා. ඒ කියන්නේ මාෆියාවක් තියෙනවා. මාෆියාව ලස්සන වෙලා. ඔයා දන්නව හොඳටම. මම ගම්පහ මගෙන් පවා කප්පම් ගන්න ගිය සරණ ගුණවර්ධනට මම බය නැහැ. සරණ තර්ස්ටන් එකේ අපි ඉස්කෝලේ මල්ලි කෙනෙක්. ඒ නිසා යා මල්ලි මම තමයි අයියා. සරණට බය නැහැ. මර්වින් සිල්ලට මම බය නැහැ. මම දන්නවා මර්වින් කවුද කියලා. හැබැයි මම විජමුළු කුඹන්ඩාර්ට බයයි. මං ඔබට බය නැහැ. හරිද? ඇත්තටම අර හයියෙන් සාදු කියන උන්ට දෙවියන් වහන්සේ කියලා හයියෙන් කියන උන්ට මං ඇත්තටම බයයි. මට ඇත්තටම ෂුවර් නෑ. මම මන්දි හැබැලුවොත් එහෙම කැඩපතෙන් පේන මාව ඉතිහාසෙ මං ළමා කාලේ ඉඳන් ඉගෙන ගත්ත දේවල් නැති දේවල් දැන් වැරදි කියලා හිතන දේවල් මේ ඔක්කොම මේ කැඩපතෙන් පේන්න පටන් ගන්නවා. මේකට නමක් දෙන්න පුළුවන් වුණා නිර්වාණය කියලා. මං ඇත්තටම නිරාගමික නෑ. ඒක ඔය ආගමික වෙලෙන්දෝ මට හදපු නමක්. වැලන්ටයින් කාලා වැලන්ටයින් රෙනවනේ. ඉතින් විකුණුවා කියන්නේ තු මට වොන්ට ෆෝන කීපන්කෝ. ව්‍යවසායකයා කීපන්කෝ. මන්නේ උන්ට පාරවල් ටික හදලා දුන්නේ තැන් තැන් වල මියුසිකල් ෂෝස් ගහන්නයි, කංකුම් විකුණන්නයි, ලබනවර්ධ පොල් කටු විකුණන්නත් පුළුවන්. 2001 දී එක පාරක් මම මේකට නමක් දානවා රත්තරන් වැස්ස කියලා. මිලිනට ගිහිල්ලා කියනවා මේ ඉන්න සෝමා ඉදිරිසිංහ ස්වර්ණමහල් ප්‍රොජෙක්ට් එකක් විතර ස්වර්ණවාහිනියත් එක්ක රත්තරන් වැස්සක් ලංකාවෙම කොල්ලෝ කෙල්ලන්ගේ රත්තරන් මාකට් එක අල්ලන්න හදන්නේ. මේක ගෝල්ඩ් බිස්නස් එකක්. අන්න සන්නස්ගල තමයි මේක ප්‍රොමෝට් කරන්නේ. රත්තරන් වැස්ස කියලා එකක් කරනවා කොහෙද විහාරාමද්දේ මල්ල කෙලියයි. ටිකට් විකි ඉස්කෝලේ ළමයින්ට. විකි ඉස්කෝලේ හාමුදුරුවරු අලුතෙන් ශ්‍රේණියට බඳව ගන්නවා නම් ළමයි පළවෙනි ශ්‍රේණියට දෙමාපියෝ වැලන්ටයින් ටිකට් එකක් ගන්නවා.